හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ සැලකෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. TVS Sport 110 EFI එන්ජින් තාක්ෂණයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. මැදපෙරදිග යුද වාතාවරණයත් පවතින ආර්ථික අර්බුදයක් මැද මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවට සැමරීමට සිදු වුණා. ඉකුත් දින කිහිපයේ සහ අදත් අලුත් අවුරුද්ද සඳහා ජනතාව ලහි ලහියේ සූදානම් වන අයුරු දැක ගන්නට හැකි වුණා. සිංහල දෙමළ අලුත් අවුරුදු සමයට සමගාමීව කොළඹ තදාසන්න ප්‍රදේශවල සහ මහරගම පමුණුව වෙළඳසැල් අද දිනෙත් ජනතාවගෙන් පිරී ඉතිරී තිබුණා. මිනිස්සු ආර්ථික වශයෙන් වැටිලානේ ඉන්නේ. ඒත් ඉතින් අවුරුදු සමරන්න ඕනේ හින්දා සමරනවා ඇති කියලා හිතනවා. හොඳයි හොඳට තියෙනවා. දැන් සාමාන්‍ය බිස්නස් එකක් තිබ්බේ. වෙන්ද වගේ ලොකු බිස්නස් එකක් තිබුණේ නැහැ. හොඳටම මදි. නෑ බිස්නස් එකක් තිබුණා මේ දවස් ටික. ඊයවත වැඩිය පොඩක් අඩු තමයි තියෙන්නේ. සෙනග ඉන්නවද බිස්නස් නෑ. ඔව් බිස්නස් හොඳයි වරදක් නෑ දෙයක පිට. දෙකම සමානයි. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. සන්තෝෂ 10ට විකුණනවා තමන් 500ට දෙන සන්තෝෂෙට. කොළඹ නගරයේ පිට ප්‍රදේශවල ජනතාව අලුත් අවුරුද්ද සඳහා සූදානම් වුණේ මෙලෙසින්. එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම්බිම්බලා පිටත් වෙන ජනතාව වෙනුවෙන් මගේ අවශ්‍යතාව අනුව පැය 24 පුරා අතිරේක බස් රථ 1500ක් යොදවා ඇති බව ප්‍රවාහන මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව බොහෝ පිරිසක් මෙවන විට සිය ගම්බිම්බලා පිටත්ව ගොස් ඇති අතර අද උදෑසන වන විට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඇතුළු මගේ ප්‍රවාහන පර්යන්තවල තත්ත්වය අප වාර්තාකරුවන්ගේ කැමරා කාචයේ මෙලෙස සටහන් නොතිබුණා. එවන් පසුබිමක මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් කොළඹ සිට පිටපළාත්වලට ගමන් කරන මගීන්ගේ අඩුවක් අද දක්නට ලැබුණා. පහුගිය දින කිහිපයට වඩා අද දවස තුල මගින්ගේ දැඩි අඩුවක් අපිට දක්නට තියෙනවා. නමුත් අපි බස් රථ අදරත් මාකුඹුර බස් පර්යන්තය අපි නවතාගෙන තිබෙනවා. මගින්ගේ ගමන් පහසුව සලසා දීම සඳහා මගින් පැමිණුණොත් අපි ඕනෑම අන්තයකට බස් යවන්නට අපි සූදානම්ින් මාකුඹුර බස් පර්යන්ත කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා. හෙට දිනේ සාමාන්‍ය පරිදි අපි සේවාව සපයන්න සූදානම්. අතිරේක බසුත් සමග බස් බලයනියක් අපේ මාකුඹුර බස් පර්යන්තේ අපි රඳවාගෙන තිබෙනවා හෙට දවස තුලත්.